මෙන්න මේ උදාහරණ දෙක විතරයි ආයේ අම්මේ මේ අපේ ගෙවල් පැත්තේ මෙහෙම කළා ඇත්තමයි ගගා ලියන්නේ. හරිද? ඔය දෙකෙන් එහා ලියන්න එපා. කොබන්න ගස් දෙකේ නම් දෙක. පියාස් වල තියෙනවා. බීජ තියෙනවා ඈ. ජම්බු වල ඇට තියෙන්නේ අපේ කොච්චර තියෙනවද? මේ තඩි ඇට තියෙනවා තමයි. පොල් රත්තරම් පුතේ පොල්ලා කල්පනා කළා. ඇත්ත. පොල් ගෙඩිය පළලා බලපුවාම ඇතුලේ මොකුත් නැහැ නේ මදේ නැති. ලොකුවට ඇට නැති. බේබි නාරක්. ලොකු බෝඩ් එකක් ගහලා අනේ සමහර විට ඒ විකුණන මිනිස්සයා පල්ලෙහා වාඩි වෙලා ඉන්නවා. එතන පොඩි අරුබුදයක් එනවා. නාරං වැහෙනවා. ඒක කරන්න හොඳ නැහැ. එතකොට යන මිනිස්සයා වාහනේ නවත්තලා කියනවා ගණන් ගන්න එපා මල්ලේ. හැමෝටම හැමදේම නැහැ. රම්බුටන් බලහන්කො මොන කර්මයක්ද ඔය ඇටෙන්? ඕක ගිලිලා මැරෙනවත් එක ළමයි. නේ ඇට නැතුව රම්බුටන් ගෙඩියක් ආවොත් ආතල් ඉතින් ඒක. ඒක මරු. ඒ වගේ නිර්මාණශීලී දෙයකට කරනවා මිසක් පොල් ගහකට එම කෙලින්න එපා. අන්තිමට ඇටේ නෑ ලෙලි ගහලා බැලුවා එල්ල විතරයි. ඒක මතකද යන්නේ හරි. අපිට ඔය කියන්න බෑනේ ගෙවල් වල නේද? මේකනේ. ඒ මොනොත් ආයෙත් අර අනෝම මැතිනිය වගේ නෝ ඇටෙත් එක්කම පලා ගත්තා නම් තමයි හොඳ. කොකොස් නුසිෆෙරා. ඒකේ ඇටේ හින්දා තමයි කියන්නේ නට්. එහෙනම් අද ඉඳන් මතකද ඔන්න පොල් ඇට බිඳීමේ තරඟ යන්නේ වගේ කියලා. හරි. පොල් ඇට ගෑම අන්න ඒ වගේ. අයියෝ අපි කෙසෙල් කාලා ඇට සූප් එක ලයින් කරනවද? නෑනේ. තියෙනවා සර් තියෙනවා. නෑ පිස්සුද ඒව ඇට නෙමෙයි. මලක් පිපෙන්න බෑ. හරි කියනවා. දැන් මට කියන්න ඒ ගහට ඇටයක් හදාගන්න වෙලාවක් තියෙයිද? නෑ. ඇටේ හදද්දිම හරි කියනවා. ස්වභාවිකව මේක සමහර ගස්වල වෙනවා. ඒ ගහේ ඇට නෑ. ගෙඩිය තියෙනවා. මොකක්ද? පියාස් වල තියෙනවා. බීජ තියෙනවා ඈ. ජම්බු වල ඇට තියෙන්නේ අපේ කොච්චර තියෙනවද? මේ තඩි ඇට තියෙනවා තමයි. සමහර වගේ නැති වෙන්න පුළුවන්. පොල් රත්තරම් පුතේ පොල්ලා කල්පනා කළා. ඇත්ත. පොල් ගෙඩිය පළලා බලපුවාම ඇතුලේ මොකුත් නැහැ නේ මදේ නැති. ඒ අපි පොල් ගෙඩිය කියලා බලන්නේ මොකද්ද? පොල් ඇටේ. අපිට ඔය කියන්න බෑනේ ගෙවල් වල නේද? මේකනේ. ඒ මොනොත් ආයෙත් අර අනෝම මැතිනිය වගේ නෝ ඇටෙත් එක්කම පලා ගත්තා නම් තමයි හොඳ. ඒ පොල් ඇටේ ඇත්තට. ඒක නෙමෙයි. කොකෝනට්. කොකෝනට් කියන්නේ කොකෝ කියන්නේ ගහ. කොකොස් නුසිෆෙරා. ඒකේ ඇටේ හින්දා තමයි කියන්නේ නට්. පීනට්ස්. දන්නේ වගේ. දන්නේ නේද? එහෙනම් අද ඉඳන් මතකද ඔන්න පොල් ඇට බිඳීමේ තරඟ යන්නේ වගේ කියලා. හරි. පොල් ඇට ගෑම අන්න ඒ වගේ. දැන් මගුල් ගෙවල් වල එහෙම තියෙන ඉස්සරහ තියලා කෙලින්ම PM බලනවන්නේ. ඉතින් එතකොට අන්න කිය හැකි. ඇටෙත් එක්කම බලා ගත්තා නම් තමයි හොඳ. එතකොට කෝ තාම උත්තරය ආවේ ඇට නැති ගෙඩියක් ස්වභාවිකව. ඇයි බං ළමයිනේ කෙසෙල් අයියෝ අපි කෙසෙල් කාලා ඇට සූප් එක ලයින් කරනවද? නෑනේ. තියෙනවා සර් තියෙනවා. නෑ පිස්සුද ඒව ඇට නෙමෙයි.
මේ නෑ කියන්න එපා. දැන් උදාහරණයට කෙසෙල් දීලා තියෙනවා. ආයේ ඇටයක් හැපුණත් කට හොලවන්න එපා. තේරුණාද? එහෙනම් මට කියන්න ඇතම් ශාකවල ස්වභාවිකවම පාතනෝපලනය සිදුවේ මොනවාද? කෙසෙල්. දැන් අපි යම් ගහක අර මෝඩ ඔක්සීන්ව අපි එන්නත් කරනවා දාගෙන. අපිට ඉන්න බෑ. අපි මොනවද ගහන්නේ අපි? ඔක්සීන් ගහනවා. දැන් කේලමෝ හැම තැනම මලක් පිපෙන්න බෑ හරි කියනවා. දැන් මට කියන්න ඒ ගහට ඇටයක් හදාගන්න වෙලාවක් තියෙයිද? නෑ. ඇටේ හදන්න හදද්දිම හරි කියනවා. කිව්ව ගමන් මොකද හැදෙන්නේ? ඵලය. අන්න අපි කියනවා කෘත්‍රිමව පාතනෝපලනය කරනවා. එහෙනම් කෘත්‍රිම පාතනෝපලනය සඳහා ඒ ගහට එන්නත් කළ යුත්තේ මොකද්ද? එන්නත් කරනවා කියන්නේ දේවා යම් ක්‍රම වලට ඇතුල් කරනවා. හරි. කෘත්‍රිමව පාතනෝපලනය කිරීමෙන් හදාගන්න එකක් කියන්න බෑ. නාරං ඒක කියන්න හේතුව මම කියන්නම් ඈ. ඒක කියන්න හේතුවක් තියෙනවා. නාරං කියවෙන්නේ හේතුවකට. ඒ තමයි ටවුන් වල තියෙනවා ඇට නැති බේබි නාරං කියලා ගහලා. ඕක චූටි වෙනකේ දකින්න ඇති. හරිද? මේ මොකද්ද මේ කිය? ඇත්තටම නාරං වලට ওই වැඩේ කළ හැකියි. ඒතකොට මල්ල කරුම යන්නේ නාරං කනකොට ඇට තියෙනවා කියන්නේ. ඇට නැතුව හැපෙනවා. ඇට නැති බේබි නාරං. දැන් ඔක විභාගෙට ලියලා බෑ. හරිද? විභාගේ තියෙන්නේ ඕකට දොඩම් කියලා. මොකද්ද විභාගේ අපේ සම්පත් පොතේ උදාහරණේ? දොඩම්. මම පිළිගන්නවා ඇට නැති බේබි නාරං කියලා જાතියක් ටවුන් වල විකන් මරු වෙයි. ලොකුවට ඇට නැති බේබි නාරං. ලොකු බෝඩ් එකක් ගහලා අනේ සමහර විට ඒ විකුණන මිනිස්සයා පල්ලෙහා වාඩි වෙලා ඉන්නවා. එතන පොඩි අරුබුදයක් එනවා. නාරං වැහෙනවා. ඒක කරන්න හොඳ නැහැ. එතකොට යන මිනිස්සයා වාහනේ නවත්තලා කියනවා ගණන් ගන්න එපා මල්ලේ. හැමෝටම හැමදේම නැහැ. එතකොට කරන්න දෙන්නේ. මෙන්න දොඩම්. ඔයාලා කාලා නැද්ද seedless grapes? seedless කියලා කියන්නේ seedless මිදි. ඇට නැති මිදි. මෙන්න මේ උදාහරණ දෙක විතරයි. ආයේ අම්මේ මේ අපේ ගෙවල් පැත්තේ මෙහෙම කළා ඇත්තමයි ගගා ලියන්නේ. හරිද? ඔය දෙකෙන් එහා ලියන්න එපා. කොබන්න ගස් දෙකේ නම් දෙක මිදි දොඩම් ස්වභාවිකව. ආයේ මොන එතනින් එහා බෑ. ඉතින් මෙහෙමයි ඇත්තටම ඉතින් ඔය ඇට නැතිව හදාගන්න අපි හිතුව දැන් රඹුටන් බලහන්කො මොන කරුමයක්ද ඔය ඇටෙන්. ඕක ගිලිලා මැරෙනවත් එක ළමයි. නේ ඇට නැතුව රඹුටන් ගෙඩියක් ආවොත් ආතල් ඉතින් ඒක. ඒක මරු. ඒ වගේ නිර්මාණශීලී දෙයකට කරනවා මිසක් පොල් ගහකට එම කෙලින්න එපා. අන්තිමට ඇටේ නෑ ලෙලි ගහලා බැලුවා එල්ල විතරයි. ඒක මතකද යන්න හරි. එහෙනම් පාතනෝපලනය ඒ කාරණේ ඒක විදියයි. දැන් මං ඔයාලට කියනවා